දවස පුරා සිල් සමාදන් වෙන්නේ. ඔයගොල්ලෝ හෙට පුළුවන් නම් පාන්සල් මේ පාන්සල් දෙන්න. අම්මලා අක්ෂියම්මලා එක්ක ජීවිතේට මේ වැඩි වෙන්නේ උදාහරණයක් තනියෙන් ඉන්නේ අම්මා තාත්තා නාව හෙට ඇවිල්ලා මේ වගේ සමාදන් වෙන්න දාන වල දෙවලා උදාහරණ දානවා රන්තියක් කාලා උදාහරණ ජීවිතේට අත්දැකීමක් තමයි අරුවක් ලැබෙනවා. ඔයගොල්ලන්ට මේ දවසක් කොහොමද අමාරුනේ? අපි මේ හැමදාම ඉන්නේ. මහණලා ඉන්න ඔයගොල්ලන් මේ ටික වෙලාවක් ඉන්නකොට අමාරුයි. හරි. ඉතින් උදෑසන ඉඳන් දැන් සිහිපත් කරන උදෑසන දාංග උපෝසත සීලේ සමාදන් වුණා. ඉන්පස්සේ උදෑසන මම අහගෙන අපේ ආවරණෝ ඔයලමෙන්ට බණ ටිකක් කියා දුන්නා. හරි ආසයි කරා තමයි. ඒ ආන්දර කවුද අම්මට තාත්තට වෙන්දලා ආවේ. මට දෙස්මියන්නේ අරන්තෝ මේ එන්නේ අම්මා තාත්තා කියන්නේ නෑ. ඉතින් සාහිත්‍යයේ ඔයගලන්ට වඩා තායේ ඉන්න දාන පාසල් එන සිල් සමාදන් නොවනවා. දාන පාසල් එන සිල් සමාදන් නොවනවා. ගෙවල් වලට මේ ලෝකෙ පාරනවා. ඒ ළමයි. ඔයගොල්ලෝ කපුවෙන්නුත් මේවා ආපහු හම්බ වෙන්නේ ඉස්කෝලේ ඉන්නේ අවුරුදු බොහොම ඔයගොල්ලෝ කවුරුද ඉස්කෝලේ ඉන්නේ? යවුන් ඉස්සතිය දහම් කරන්නේ පාවිල අනුපරන්නේ අපෝ. පොඩි කාලේ දහම් පාසලේ දහම් පාසලේ ආවම් තමයි ක්‍රියාකාරකම් එක එකතු වෙන්නේ. මේ එකතුන නැත්තම් ඔය වයස් තුනට තමයි සංගාට වෙන්නේ. ඉනිදාකවා